හායි කොල්ලා ඉතින් ගොඩ කාලෙකට පස්සේ. ඔයාලට මතකද පොඩි කාලේ අපි මේ වගේ අත්තුඩ තියාගෙන බින්කුණ්ඩුනට එව්වා. මං හිතන්නේ දැන් ඉන්න අය නම් ඒවා දන්නෙත් නැතුව ඇති. ඔන්න මෙයා නම් බින්කුණ්ඩෙක් නෙවෙයි. මෙයා තමයි කැබේජ් කැටපිල්ල එහෙම නැත්නම් ගෝවා පණුව කියන්නේ. මං දන්න හැටියට ගෝවා වගාවේ ඉන්න මාරයා මේ පණුව තමයි. පේනවනේ පොරගේ වැඩ. මෙන්න මේ සමනලයට තමා කියන්නේ white cabbage butterfly කියලා. දන්නවද මේ සමනලයට මාරිවක් තියෙන්නේ ගෝවා, කෝලිෆ්ලවර්, බ්‍රොකොලි, කේල්ස් රාඹු වගේ ගෝවා කුලේ ශාක හොයාගෙන ඇවිල්ලා මේ වගේ කොළ අස්සේ බිත්තර දාන්න. බැලු බැලමට නම් ඔය බිත්තර හොයාගන්න බෑ. හැබැයි ටික දවසක් ගිහිල්ලා මෙන්න මේ වගේ පණුව ගොඩාක් එනවා. ඉතින් මේ පණුව සෙට් එකට පුළුවන් එක රැයකින් මුළු වගාවක් වුණත් හානි කරන්න. ඉතින් මේ වගේ පොඩි පොඩි හෝම් ගාඩනින් ටිප්ස් දැනගන්න ඕන නම් මාව ෆලෝ කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඉතින් මන් දන්න හැටියට නම් මහා පරිමාණයෙන් මේ වගේ වගාවල් කරද්දී අනිවාර්යයෙන්ම කෙමිකල් යූස් කරන්න ඕන. මං කලින් කිව්වා වගේ ගෝවා ෆැමිලි එකට අයත් පැලයක් ඔයාලා ගෙදර හිටවලා තියෙනවා නම් දවස් 2-3කට වරක්වත් මේ පත්‍රවල දෙපැත්ත හොඳට බලන්න ඕන. පණුව ඉන්නවනම් අතින් අරන් මුව අයින් කරන්න ඕන. එහෙමත් නැත්නම් හෝස් එකකින් වතුර පාරක් අල්ලන්න මේ පණුව ඉතිරි වෙලා තියෙනවා නම් බිත්තර ඒවා අයින් වෙලා යන්න. හරියන්නේම නැත්නම් ඉතින් මේකට අදාළ කෙමිකල් එකක් යූස් කරන්නම වෙනවා. එහෙනම් ඉතින් කොල්ලා ගියා. බයි. Wow Plant YouTube channel එක subscribe කරලා නැත්නම් අදම කරන්න.